මේ තියෙන වෙළඳපොලේ රුපියල් 3000කට වගේ මුදල ගන්න පුළුවන් T900 Ultra 2 watch එක. ඉතින් මේ තියෙන වෙළඳපොලේ රුපියල් 3500කට වගේ මුදල ලබා ගන්න පුළුවන් T800 Pro Max watch එක. ඉතින් අද මේ වීඩියෝ කතා කරන්නේ මේ දෙකෙන් ඔයාලා ගන්න ඕන මොකක්ද හොඳ කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් අද ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයාලා වීඩියෝ යන කලින් NS Tech YouTube channel subscribe කරලා තියාගන්න. ඉස්සෙල්ලාම කතා කරමු T900 Ultra 2 watch එක ගැන. ඉතින් අපිට වටේ පිටේ දේවල් වලින් කතා කරොත් අපිට බලන්න පුළුවන් T900 Ultra 2 කියලා ගහලා තියෙනවා. ඉතින් අපිට මෙතනින් charger එක පෙන්නනවා. ඊළඟ මෙතන inbuilt display එක පෙන්නනවා. ඉතින් මේක inch එක ගත්තොත් ප්‍රමාණය 2.20 inch කියලා පෙන්නනවා. big display එකක් තියෙනවා කියලා පෙන්නනවා. ඉතින් මෙතින් අපිට බලා ගන්න පුළුවන් watch එක connect කරන app එක. ඉතින් ස්මාර්ට් වොච් එක ගහලා දෙනවා. වොච් එකේ රූපයක් තියෙනවා. ඉතින් අපිට මෙහෙම බලා ගන්න පුළුවන් ඔයාලට T900 Ultra 2 Space Gray Aluminium case 49mm එක ගහලා දෙනවා. ඉතින් අපිට මෙහෙනුත් ඒක තමයි බලා ගන්න තියෙන්නේ. ඉතින් ඔය තමයි වටේ පිටේ දාලා කතා කරන් තියෙන්නේ. එහෙනම් අපි unboxing experience එක ගමු. අපි unbox කරලා පස්සේ අපිට බලා ගන්න පුළුවන් charging cable එක බලා ගන්න පුළුවන්. ඊළඟට ස්ට්‍රැප් දෙක බලා ගන්න පුළුවන්. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් T900 ස්මාර්ට් වොච් එක. ඉතින් අපිට වටේ පිටේ දේවල් ඔය තමයි බලා ගන්න තියෙන්නේ. අපිට ඉතින් settings පැත්තෙන් බලුවොත් ඉතින් අපිට වොච් එකේ ඉස්සෙල්ලාම වොච් එකේ වටේ පිටේ දේවල් කතා කරමු. වටේ පිටෙන් අපිට මෙතනින් scroll බටන් එකක් තියෙනවා. ඉතින් මේක කරකවන්න විතර නෙවෙයි පුළුවන්. මේක ක්ලික් කරන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙතනින් අපිට බලා ගන්න පුළුවන් මයික්‍රොෆෝන් එක තියෙනවා අපේ. ඊළඟ මෙතනින් බලා ගන්න පුළුවන් මේ වගේම ක්ලික් බටන් එකක් බලා ගන්න පුළුවන්. ඊළඟ බටන් එකට හොඳ සේෆ් එකක් දීලා තියෙනවා මේ බටන් එක සහ මේ ස්ක්‍රෝල් බටන් එකටත් දීලා තියෙන හොඳ සේෆ් එකක්. ඉතින් හොඳ සිල්වර් කලර් කේස් එකක් තියෙනවා. ඉතින් අපිට මෙතනින් බලා ගන්න පුළුවන් කස්ටමයිස් බටන් එක. ඉතින් මේ ස්පීකර් එක බලා ගන්න පුළුවන් අපිට. ඉතින් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් 2.20 inch display එක. ඉතින් ඔය ටික තමයි බලා ගන්න තියෙන අපිට. ඉතින් හරි. දැන් අපිට දැන් මේක දැන් ඇතුලෙන් බලුවොත් අපි බලා ගන්න පුළුවන් ඔන් කරද්දිම තියෙනවා profile picture එක. ඉතින් මේක මාරු කරන්නත් පුළුවන්. profile picture 7ක් තියෙනවා. මේකට ඔන් කරලා ආයෙ ප්‍රකාර කරන්න පුළුවන් මේක. ඔය තමයි ඉතින් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඔය තමයි අපිට ඒ ටික තමයි ඇතුළේදීම කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි මෙහෙම බෑක් සයිඩ් එකට මෙහෙම ගියොත් අපිට බලන්න පුළුවන් උෂ්ණත්වය පෙන්නනවා. ඊළඟට කැලෙන්ඩරේ තියෙනවා අපිට බලන්න පුළුවන් එතන. ඊළඟට මෙතනින් අපිට යටට ගියොත් බලන්න පුළුවන් ස්ටෙප්ස් ගන්න ඒවා මේවා ටික. ඊළඟ මෙතනින් පෙන්නන මියුසික් ඇප් එක. ඒ වගේ ඇප් 3ක් 4ක් පෙන්නනවා. කැල්කියුලේටර් එක ඒ වගේ ගොඩක් ඇප් ටිකක් පෙන්නන අප්ලෝඩ් එකේ අපිට ඉතින් ඇප් වලට ඉන් වෙන්න පුළුවන්. ඉතින් අපිට ඒ ටික තමයි බෑක් සයිට් එකේ බලන්න පුළුවන්. ඉතින් මෙහෙම යටට කරොත් අපිට බලන්න පුළුවන් මේකේ පැනල් සෙටින්ග්ස් ටික. ඉතින් මේක බලන්න පුළුවන් ස්ටයිල් එක වෙනස් කරන එක මේ ඇප් තියෙන ස්ටයිල් එක වෙනස් කරගන්න පුළුවන් මේ ඇප් ටික. අපි ඉතින් එකක් වෙනස් කරන් බලමු. ස්ටයිල් 2 දානම දැන් බලන්න මේ වගේ දාගන්න පුළුවන්. ඔය වගේ තමයි ඉතින් ඒක පැනල් සෙටින්ග්ස් එකේ තියෙන පළවෙනි සෙටින්ග් එක. ඊළඟ මෙතනින් බලා ගන්න පුළුවන් එයා ෆ්ලයිට් මූඩ් එක දාගන්න පුළුවන්. ඊළඟ මෙතනින් මේ ස්ක්‍රීන් එක කවර්. ඉතින් මෙතන අපිට ස්ක්‍රීන් එක කවර් කරද්දි මේ ඔෆ් වෙන විදිහට හදාගන්න පුළුවන්. ඊළඟ මෙතනින් බ්ලූටූත් කෝල ඔන් කරන ඔෆ් කරන්න පුළුවන්. ඊළඟට අපිට මෙතනින් බලා ගන්න පුළුවන් භාෂාව ලැන්ග්වේජ් වෙනස් කරගන්න එක. ඉතින් මෙතනින් කන්ටෙක්ස්ට් පෙන්නනවා. මෙතනින් ඔයාලට කන්ටෙක්ස්ට් පෙන්නනවා. මෙතනින් ඔයාලට ස්ටොප් වොච් එක දාන්න පුළුවන්. ඒ ටික තමයි එතනින් තියෙන්නේ. මෙතනින් ඔයාලට ගන්න පුළුවන් QR ස්කෑන් එක. ඊළඟට මෙතනින් ඩිස්ටර්බ් මෝඩ් එක තියෙනවා. මෙතනින් ඔයාලට ෆ්ලෑෂ් ලයිට් එකක් තියෙනවා. ඉතින් ෆ්ලෑෂ් ලයිට් එක මෙතනින් ඔයාලට පෙන්නනවා මේ ෆ්ලෑෂ් ලයිට් එක මෙහෙම තමයි පෙන්නන්නේ. ඉතින් මේක ඔයාලට රැට වගේ එච්චර ලොකු එළියක් නෑ. හැබැයි සාමාන්‍ය චූටි එළියක් තියෙනවා. අපිට උඩට ගියොත් මේ මැසේජ් අපිට නොටිෆිකේෂන් ටික එක්කම මේක පෙන්නනවා ඔයාලට. අපිට ආය ඔය තමයි ඇතුළේ තියෙන ටික. මේ පැත්තට ගියොත් මියුසික් කන්ට්‍රෝලර් පෙන්නනවා.
මේකට ක්ලික් කරා යන්න ඇතුළට. හරි ඉස්සෙල්ලාම තියෙනවා මේ කෝල් ගන්න එක. ඊළඟට ෆෝන් බුක් එකේ තියෙනවා. ඊළඟට heart rate එක තියෙනවා. heart rate එක ගියාම අපිට මෙතනින් බලා ගන්න පුළුවන් heart rate scan එක ලයිට් පත් වෙනවා. ඒක බලා ගන්න පුළුවන්. ඊළඟට ඔයාලා මෙතනින් බලා ගන්න blood oxygen එක. ඊළඟ මේ Facebook app එක, SOS app එක, health tricycle app එක, ECG app එක, sports app එක, මෙතනින් ඔයාලා බලන්න WhatsApp, මෙතනින් camera, මෙතනින් ඔයාලා blood oxygen, මෙතනින් music, මෙතනින් Twitter, ඔයාලට මෙතන reset එක බලා ගන්න පුළුවන්. ඊළඟට මෙතනින් බලා ගන්න පුළුවන් weather එක. weather එක බලා ගන්න පුළුවන්. weather එක බලා ගන්න පුළුවන්. ඊළඟට ඔයාලා බලා ගන්න වෙන්නේ weather. ඊළඟට looking for එක තියෙනවා. sleep mode එක තියෙනවා. ඊළඟ calculator එක තියෙනවා. calendar එක තියෙනවා. menu style එක තියෙනවා. message එක තියෙනවා. ඊළඟට stop watch එක තියෙනවා. QR code එක තියෙනවා. more එක තියෙනවා. ඔයාලට ඉතින් ගේම් එකක් වගේ ඕනම එක ඔයාලා ගේම් එකක් බලාපොරොත්තු වෙනවා නේද? ඒ වගේ ගේම් එකක් තමයි මේක තියෙන්නේ. මේකේ F1 race එක තියෙන්නේ ඉතින්. F1 race එක ගන්න පුළුවන් ඔයාලට මේකේ. ලස්සනට හොඳ F1 experience එක ගන්න පුළුවන්. ඔච්චරයි ඉතින් අපිට ඇතුලෙන් කතා කරන්න දෙන්නේ මේකේ. ඉතින් මේකට ඇත්තම කිව්වොත් මේකේ නම්බර් එහෙම සේව් ගන්න පුළුවන්. මේක කෝල් ගන්න පුළුවන්. ඕම ගන්න පුළුවන් කෝල්. ඩයල් ගන්න පුළුවන්. හැබැයි Bluetooth කනෙක්ට් කරන් ඉන්න ඕන ඇප් එක. මේක ඇප් එක තමයි ST Fit කියන ඇප් එක. ඒකට කනෙක්ට් කරන් වලට Bluetooth කෝල් අරම ඔක්කොම ගන්න පුළුවන්. ඔය ටික තමයි තියෙන්නේ. මේ T900 Ultra 2 එකේ ඔච්චර කතා කරන්න තියෙන්නේ. ඉතින් මම වෙනම Ultra 2 එකටම වෙනම වීඩියෝ එකක් අරන් එනවා. ඊළඟ වීඩියෝ එකේ ඒතකොට මම ඔයාලට කනෙක්ට් කරන හැටි settings ඒව ගැන සම්පූර්ණ විස්තරයක් ඔයාලට කරන්න. ඊළඟ වීඩියෝ මම ඒ T800 Pro Max එකේ සම්පූර්ණ විස්තරය T900 එක අරන් එන්නම්. ඉතින් අපි දැන් T800 Pro Max එකට යමු. අපි S10 Pro Max එක T800 Pro Max කියලා කියනවා. ඉතින් අපි ඒක දැන් unbox කරගමු. ඉතින් මේ වටේ පිටෙන් දේවල් වලින් බලුවොත් ඔයාලා HiWatch Pro LSSD ඒ කියන්නේ මේක කනෙක්ට් කරන ඇප් දෙක. ඉතින් මේක නම ගහලා දෙනවා. ඉතින් මෙතනින් watch එකේ ෆොටෝ ඇප් එක සරණි ස්ට්‍රැප් කියලා ගහලා දෙනවා. ඉතින් charger එක පෙන්නනවා. ඉතින් මේක අර වගේ පෙට්ටියේ වැඩි දේවල් නෑ පෙන්නන්නේ. ඉතින් මේ වැඩි තමයි පෙන්නන්න තියෙන විශේෂ දේවල් වලට. ඉතින් දැන් අපි මේක unbox කරමු නේද? ඉතින් දැන් ඔයාලට මේකේ unbox experience එක ගන්න පුළුවන්. මේ අගාට ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඉස්සෙල්ලා මේක charger cable බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතෙන් බලා ගන්න පුළුවන් අපේ watch එක. හරි. ඉතින් අපිට ඔයාලට බලා ගන්න පුළුවන් මේ පටි හත මේ තියෙන්නේ. ඉතින් strap හත. ඉතින් ඔයාලට blue color strap එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ ඊළඟ අපි strap එක බලා ගන්න පුළුවන්. මම ඉතින් white color ගිහිල්ලා වටේ frame එක ගිහිල්ලා තියෙන blue color වලනේ orange color වලනේ. ඉතින් ඔය black color strap එකකුත් මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයාලට ඉතින් මෙතනින් බලා ගන්න පුළුවන් orange color strap එක. ඉතින් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් silver color strap එක. ඉතින් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් gold color සහ silver color mix වෙච්ච පාටක් තියෙන strap එකක්. ඉතින් මෙතන අපිට බලා ගන්න පුළුවන් මේ black strap එක. ඉතින් මේක විශේෂය තමයි මේක වැඩි හෝල් දෙනවා. ඉතින් මේක හෝල් දාලා හදලා තියෙන. ඉතින් අතට පහසු වෙන විදිහට තියෙන ලෙස්සන් නැති විදිහට තමයි මේක හදලා තියෙන්නේ. මේව නම් ලෙස්සන වැඩි ඇත්තම කිව්වොත්. ඉතින් මේක නෑ යාති මේක හොඳයි. මේකෙත් හොඳයි. මේකේ තියෙනවා දාර වගේ අතින් ලෙස්සන් නෑ. මේ වගේ වට. ඉතින් අපිට පට්ටිකන් ওই ටික තමයි කතා කරන්න තියෙන්නේ. එහෙනම් අපි watch එකේ ගැන කතා කරමු නේද? ඉතින් දැන් ඔයාලට මෙතනින් on කරද්දිම අපිට පේනවා profile එක ලස්සන profile එක. ඉතින් අපි මේ ආකාර profile මාරු කරගන්න පුළුවන්. මේක profile අර වගේ ගොඩක් නෑ. මේක profile තියෙන 6යි. ඉතින් මේ ආකාර තමයි profile ටික තියෙන්නේ. අපිට profile ටික එච්චරයි බලා ගන්න තියෙන්නේ. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මේ කාන්තාර profile එකක් තියෙන එක. ඉතින් මේක ඔයාලට තමයි අතුල්ලේදී කතා කරන් තියෙන්නේ. අපි දැන් වටේ පිටේදී කතා කරමු. වටේ පිටින් කතා කරොත් ඔයාලට මේකේ බලා ගන්න පුළුවන් screw button එක. මේ වටේ පිටේ දේවල් කතා කරමු. ඔයාලට මෙතනින් පේනවා තියෙන screw button එක. screw button එක ඔයාලා අර වගේ මේ smooth නෑ මේ විදිහට අද. හැබැයි අර එකේ බටන් එක කරකවා දෙනවා ක්‍රීක් ගන්න සද්දයක්. මේක එහෙම නෑ. මේක කිසිම සද්දයක් නෑ. හොඳට කැරකෙනවා. තින් කැරගෙන හොඳට ඊළඟට මේකේ බලන්න පුළුවන් වලට අර මේකේ තිබ්බ one button settings වගේ අර මේ තනි බටන් එක ක්ලික් කරන්න විතරක් පුළුවන් එක. එන්නේ බටන් එක තමයි. හැබැයි
මේකට අර වගේ සේෆ් එකක් දීලා නැහැ. මේ බටන් දෙකටම සේෆ් එකක් දීලා නැහැ. normal තියෙනවා. ඉතින් මේ පැත්තෙන් වලට අර වගේ කස්ටම් බටන් එක පෙන්වන්නේ නැහැ. ඉතින් ඔයාලට මෙතන ආයි මයික්‍රොෆෝන් එකක් පෙන්වනවා. මෙතනින් ඔයාලට ස්පීකර් එකක් පෙන්වනවා මෙන්න මෙතනින්. ඒ ටික තමයි කතා කරන්න තියෙන්නේ. දැන් අපි යන් ඇතුළට. ඇතුළට ගියත් ඔයාලට ඉස්සෙල්ලාම බලා ගන්න පුළුවන් මෙතනින්. ඔයාලා බලා ගන්න පුළුවන්. ප්‍රොෆයිල් මාරු කරන්නත් අරමය කරන්නත් පුළුවන්. ඉතින් ඔය තියෙන ප්‍රොෆයිල් ටික මාරු කර ගන්න පුළුවන්. ප්‍රොෆයිල් 6ක් තියෙනවා. ඉතින් දැන් අපි ඇතුළට යන්. ඇතුළට ගියත් ඉස්සර කතා කරනවා අපි මේකේ මේ රයිට් එකයි ලෙෆ්ට් එකයි උඩට කරාම යට කතා කරන්න ඕනේ. ඉතින් අපිට මේකේ උඩට කරාම අපිට බලා ගන්න පුළුවන් එනවා හෙල්ත් එක පෙන්වන එක ඊළඟ උෂ්ණත්වය පෙන්වන එක ටික එනවා. ඊළඟට අපිට මේ වන් බටන් එකේ බුවම එනවා මෙන්න මේක. මෙන්න ඔප්ෂන් ටිකක් එනවා ඇප් ටිකක් එක්ක එනවා උෂ්ණත්වය පෙන්වන එක එහෙම එනවා. ඒ ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපිට කන්ට්‍රෝල් පැනල් එක යටින් තියෙනවා මේ තියෙන කන්ට්‍රෝල් පැනල් එක. ආල් කන්ට්‍රෝල් ටික තමයි මේකේ තියෙන්නේ. සුට්ටක් වෙනස් වෙලා නැහැ. අපිට ඊළඟ වන් බටන් එක තියෙනවා. හරි ඊළඟට අපිට මෙහෙම ලෙෆ්ට් එක කරගොත් මේකම කලින් කරා. අපිට මේ පැත්තට කරගොත් මියුසික් එක දෙන්න කියලා බලන්න. මේක මියුසික් එක මෙන්න මේකේ ඉන්න ඩයල් සෙටින් එක. ඉතින් මේක විශේෂත්වයක් ඉතින් බින්දුව ඕන් නම්බර් එක අපිට ඩයල් ගන්න පුළුවන්. හරි දැන් අපි ඇතුළට යමු. ඇතුළට ගියත් අපිට ඩයලර්, ෆෝන් බුක්, heart rate, blood oxygen, Facebook, SOS, health tricycle, ECG, sports, weather, camera, blood oxygen, music, Twitter ඒ වගේ දේවල් බලන්න පුළුවන්. ඉතින් මේකෙත් තියෙන අරකම තියෙන ඇප් ටික තමයි. මේක විශේෂත්වයකට තියෙන ඉතින් මේකේ 7 ස්ට්‍රැප් එනවා. ඉතින් ස්ට්‍රැප් 7ක් එනවා. මොකද T900 එකේ ස්ට්‍රැප් එකයි එන්නේ. ඉතින් රුපියල් 500යි T900 එකට වඩා මේක වැඩි. ඉතින් මේකේ quality display එකකුත් තියෙනවා. අරකට වඩා හුරු බුරු display එකක් තියෙනවා. ඉතින් ඔය ටික තමයි කතා කරන්න තියෙන T800 watch එක. මම T800 watch එකේ වෙනම review එකක් ඊළඟ තව වීඩියෝ එකකින් අරන් එන්න. ඉතින් මේක මෙච්චර මේක දෙන්න තියෙන්නේ. ඉතින් අරන් එන්න. ඉතින් හරි. දැන් අපිට කතා කරන්න තියෙන්නේ මේක දැන් ඔයාලා පඩි දාලා වෙන්නට ඕනේ. මේ view එක බලන්න. හරි. දැන් මේක පඩි දාලා බලමු. මේක බලන්න පුළුවන්. කළු පාට පටිය දාලා දෙනවා. මේ කළු පාට පටිය දාන්න ලස්සන. ඒ ටික තමයි මේක පොළොව පටිය වන්න. කළු පාටේ. දැන් අපි කළු පාට පටිය කලර් කරමු. දැන් අපි ක්‍රීම් පාට පටිය දාගමු. මේක ඇත්තටම කිව්වොත් T900 එකට වඩා ස්මාර්ට් ගතියක් තියෙනවා. ඒක තමයි ගොඩක් විශේෂත්වය එයාලා හදලා දෙන්නේ. මම දැන් ක්‍රීම් පාට පටි දාගත්තා. දැන් බලමු මේක. දැන් අල් පාට පටි දාගමු. ඉතින් අලු පාට පටිය තැඹිලි පාට පටිය දාගම. ඒක ඇත්තටම රෙදි පටියක් එන්නේ. රෙදි පටිය මේ හෝල් තියෙන එක. ඉතින් හෝල් තියෙන එක මේක රෙදි හෝල් ගාලා තියෙන. ඉතින් මේකෙත් ඇත්තටම කිව්වොත් දෙස්සම් නැහැ. පාසුවෙන් දාගෙන යන්න පුළුවන්. අතරත් පාසුවේ අර්ථ බරක් දැනෙන්නේ නැහැ. ලස්සනයි නේද? කළු පාට පටි හෝල් නැති එක. සුදු පාටයි අර වාටිය නිල් පාටයි තැඹිලි පාටයි කියලා දෙන පාටිය. ලාසන් පටිය දාගන්න නිල් පාට පටිය බ්ලූ කලර් පටිය. ඉතින් බ්ලූ කලර් එක නම් පටිය දැම්මම වැඩි වෙනුමක් නැහැ. මේක තුනක් තාන්නේ. පටි දෙක දාගත්තා. ඉතින් මේක ඇත්තටම මේක 3000
500 වගේ මුදලකට මේක ඇත්තම වටිනවා. T800 එකත් T800 වල ලබා ගන්න පුළුවන් 2500 යි මුදල. ඉතින් T900 ටික වල ලබා ගන්න පුළුවන් මුදල 3000 වගේ මුදල. ඉතින් T900 එකත් ඇත්තම ගොත් ඒ ගන්න මිල සාධාරණයි. ඉතින් T900 T800 Pro Max T800 ඒ තුනේම ඇත්තම ගොත් වෙනස තියෙන්නේ සයිස් එක විතරයි. ඉතින් ඇත්තම ගොත් ඒ දෙකේ T800 T900 වඩා මේක අප්ග්‍රේඩ් කළා මේ ටිකක් කරලා ස්මාර්ට් කරලා ඉතින් සෙටින්ග්ස් පැත්තෙන් ගත්තොත් එකමයි වටේ පිටේ තමයි මේක වෙනස් කරලා තියෙන්නේ. ඉතින් ඔය ටික තමයි කතා කරන් තියෙන්නේ. හරි. එහෙනම් අපි දැන් අවසාන රිව්ව් එකක් දෙන්න දීලා ඉවරයි. ඉතින් ඔයාලා මේ දෙකෙන් මිල්දී ගන්නවා නේද? මිල්දී ගන්නවා නේද? ඔයාලට ලබා මේක මිල්දී ගන්නවා නම් ඉතින් එකක් ගන්නවනේ මේ දෙක. ඔයාලට ගැලපෙන්නේ මොකක්ද කියලා තමයි මම අද දැන් ඔයාලට දැන් මම අදහස දෙනවා මේ දෙක හොඳ මොකක්ද කියලා. ඉතින් ගොඩක්ම මේ දෙක ගන්නවනම් අතේ සයිස් එක තමයි හරියන්නේ. සාමාන්‍ය මගේ අතේ සයිස් එක මේක හරියන්නේ නැහැ. මේක ලොකු වැඩි. මේක තමයි මගේ අතේ සයිස් එක හරියන්නේ. ස්මාර්ට් ගතියට වෙන්නේ. ඉතින් සාමාන්‍ය මේ දෙක ගන්නවනම් ඉතින් හොඳම ඉතින් මම කියන්නේ මේක තමයි. ඉතින් මේක පටි තියෙනවා එක දවසකට දවස් 7 සතියේ පටි මාරු කරගන්න පුළුවන්. ඉතින් පටි 7ක් තියෙනවා. ඉතින් මේක දෙන්නේ මේ සුදු පාට ස්ට්‍රැප් එක විතරයි. ඉතින් මේක දෙන්නේ සුදු පාට ස්ට්‍රැප් විතරයි. සුදු පාට ස්ට්‍රැප් එකක් මේක පෙනුමට තියෙනවා. වයිට් ස්ට්‍රැප් එක දානවා. ඉතින් සුදු පාට ස්ට්‍රැප් එක දාන්න තියෙන පෙනුම ලස්සන නේද? හරි. ඔය ටික තමයි දැන් අපිට කතා කරන්න තියෙන්නේ. එහෙනම් අපි දැන් views මේ දෙකේම රිව්ව් එක දීලා ඉවරයි. මේකත් ඇත්තම කිව්වොත් 3000 ගේ මුදලකට හැට්ටෙම වටිනවා. මේකත් ඇත්තම කිව්වොත් 3500 වැඩි මුදල ගොඩාක් වටිනවා. ඉතින් ඔයාලා මේ දෙකෙන් ගන්නවා ඉතින් මේක ගන්න කියලා මම කියන්නේ. ඉතින් ඔය ටික තමයි අද කතා කරන්නේ. අද වීඩියෝ එකේ. ඉතින් අද වීඩියෝ එක හොඳ නම් subscribe කරලා bell icon එක all press කරලා තියාගන්න. වීඩියෝ එක like කරලා comment කරලා share කරලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ ඕනේ මොනවද කියලා යටින් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. ඉතින් අපි තව වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙමි. අදට සමු ගන්නවා. එන්නේ ස්ටේක්